කවුද මේ කත්නෝර සිරිදම් මහඳුරු කියන්නේ? නැදිරි නීති කියලා ගන්න නැතුවද? හිරකවල් පේන්නේ නැතුවද? පැටම් පොල් පේන්නේ නැතුවද? ඉසේකස් ගානට කුටි කරලා තියෙනවා. හැබැයි පෞද්ගලික කිසි දෙයක් කිල්ලලා නෙමෙයි. පරිසල හිටියනම් මිනිස්සු දෙලෙන් කරන්නේ ගන්න දෙනවා. කාලා ඉන්න තිබ්බා. ඒ නෙවට වෙලා ඉන්නේ. මට අරයි යන්නද ඔබතුමාට අරයි යන්නද? සිල් දනාටම තෙරුවන් සරණයි. අර කලින් වීඩියෝ එකක් දැක්කනේ නේද? මොකක්ද මේ වීඩියෝ එකේ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? අපි ලොවක් හිත දිනාගත්ත ලෝකයකට උතුම් තථාගත ධර්මය සරලව අවබෝධ කරගැනීමේ හැකියාව මනා ලෙස දක්වන්නා වූ වර්තමානයේ උත්තරීතර මහා ධර්මදේශකයාණන් වහන්සේ නමක් තමයි තරුණ හදවත්වල ඒකාබද්ධව ඒ තරුණ හදවත්වලට රිංගපු අපේ ගෞරවනීය අවසරයි කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ වීඩියෝ තුල උන්වහන්සේ දකින්නේ කිසියම් අවස්ථාවක කිසියම් උන්වහන්සේ ටිකක් ඒ අවස්ථාවේ බොහෝ දුකින් ඒ වචන පිට කරන්නේ මොකද්ද කියනවා. මම හිසේ කිස් ගානට ගුටි කාලා ඇති. කරු වෙනුවෙන්ද? උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි. ජනතාව වෙනුවෙන්. උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි. ඒ පිරිස වෙනුවෙන්. එහෙනම් අන් අය උදෙසා ඒ ආකාරයෙන් උන්වහන්සේ මේ කටයුතු සිදු කරනවා. එතකොට උන්වහන්සේ කෙලින්ම කියනවා මට දාණය හම්බෙනවා මට ඉන්න පුළුවන් කියලා. හැබැයි උන්වහන්සේම නෙවෙයි මේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ මනුෂ්‍යෝ කෙරෙහි ඒ කිසියම් ඒ අවස්ථාවේ ඒ පිරිස වෙනුවෙන් උන්වහන්සේ හඩ නගන්නේ. සමහරක් කට්ටිය මන් දැක්ක බැලලා තිබ්බා මේ බලාපියවර බණ කියන හාමුදුරුවන්ගේ සංවරේ. කාටද? ඒ හාමුදුරුවන්ගේ අසංවරයේද සංවරයේ දෙව්ව දැන් අවුරුදු ගාන කෙව්වා. අනික උන්වහන්සේ අසංවරාත්මක භාවයක් අපිට එතන පේන්නේ. උන්වහන්සේගේ ඒ සාමාන්‍ය ගතියක් කරන උන්වහන්සේ වචන පිට කරන ආකාරය සාමාන්‍යයි. බලන්න හැබැයි හරි ඒ කතා සියල්ලකම පැත්තකින් තියන්නකො. දැන් මේ පැත්තට ගිහින් බලන්න ඒ හාමුදුරුව අසංවරව කිව්වනම් හැබැයි උන්වහන්සේ දැන් ඉන්නවනේ හොදට. හිටපු විදිහ නෙවෙයි වැදගත්. දැන් ඉන්න විදිහයි වැදගත්. අඟුලිමාලේ නම් කොච්චර මිනිස්සුව මැරුවද? එහෙනම් අඟුලිමාල මහරහතන් වහන්සේට කට්ටිය කොච්චර බැන්නා සමහරක් කට්ටිය උන්වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් හිටියා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මොකද්ද? අර කාලේ කොච්චර මිනිස්සුව මැරුවද දැන් රහතන් වහන්සේ නම. ඒකින්ද මේ ලෝකේ වැරදි කරන කට්ටිය හැබැයි වර්තමානයේ ඉන්නවා නම් හරියට ඒක තමයි උසස් අර පැත්ත ඇතැල්ලම දාන්න. ඒකින්ද කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ ඉතන කරන්නේ වැරද්දකුත් නෙවෙයි. උන්වහන්සේ විනයක් නැතුවත් නෙවෙයි එතන ඉන්නේ. ඒක උන්වහන්සේගේ සාමාන්‍ය ස්වභාවයේ හැසිරීම රටාව. ඒක අපිට